ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුමේ මීටින් ඇන්ඩ් කන්ෆරන්ස් ඔෆිස් විවෘත කිරීම පසුගිය මාර්තු මාස දෙවන දින සවස කොළඹ මවුන්ට් ලැබීනියා ප්‍රදේශයේදී ඉන්ටර්නැෂනල් හියුමන් රයිට්ස් ග්ලෝබල් මිෂන් ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම තම නව මීටින් ඇන්ඩ් කන්ෆරන්ස් ඔෆිස් කාර්යාලය සමාජ සුබ සාධන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවය ගොඩනැගිල්ලක් ආරම්භ කිරීමක් පමණක් නොව මානව හිමිකම් ආරක්ෂාව සඳහා නව පියවරක් ලෙසද සැලකිය හැකි අවස්ථාවක් විය. සංවිධානයේ චාර්මන් ඩොක්ටර් එම්.ඒ.සී. මහසුම් මහතාගේ නායකත්වයෙන් සභාපති ඒ.ආර්. අමීර් ખાન මහතාගේ සංවිධානයෙන් මෙම වැඩසටහන පැවැත්විණි. එහිදී දිවයින පුරා සිට පැමිණි අධ්‍යක්ෂකවරුන් සමග විස්තරාත්මක සාකච්ඡාවක්ද පැවැත්විණි. එම සාකච්ඡාවේදී මානව හිමිකම් ආරක්ෂාව, සමාජ එකමුතුව සහ අනාගත ක්‍රියාමාර්ග පිළිබඳ වැදගත් අදහස් හෝමාරු කරගන්නා ලදී. ඉන් අනතුරුව ආධ්‍යාත්මිකත්වය සහ සමාජ එකමුතුව පෙන්වා දෙන ආකාරයෙන් ඉෆ්තාර් නොම්බු විවෘත කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණි. එහිදී ආරක්ෂක රාජකාරී යෙදී සිටි ස්පෙෂල් ටාස්ක් ෆෝස් STF නිලධාරීන්ටද ඉෆ්තාර් ආහාර ලබා දෙන ලදී. තවද මානව හිතවාදී සමාජ සේවා වැඩසටහනක කොටසක් ලෙස අසරණ පවුල් 30කට අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමද සිදු කරන ලදී. මෙම අවස්ථාව වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින්ද බොහෝ දෙනා තම සුභාශිංසන පළ කර තිබුණි. මෙම වැඩසටහන ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුමේ මාධ්‍ය අධ්‍යක්ෂ මාධ්‍යවේදී ෆස්ලාන් මහතා විසින් වීඩියෝ පටිගත කිරීම සිදු කරන ලදී. මේ සාමාන්‍ය කාර්යාල විවෘත කිරීමක් පමණක් නොව මානව දයාබරත්වය හා සමාජ වගකීම එකට එක්වන නව ගමනක අර්ථවත් ආරම්භයක් බවද සඳහන් කළ යුතුයි. அடுத்த இதுல செய்வோம்.